අයිබෝන් කියල පිළිගන්නවා අදත් ඔයාලව සචඩෙක් YouTube channel එකට අද මම අරගෙන ආවේ ඔයාලගේ AliExpress එකට ඔයාලගේ device එක track වෙලා නම් ඒ කියන්නේ ඔයාලා AliExpress එකෙන් order එකක් දාන්න යද්දී order unsuccessful වගේ error එනවා නම් ඒ error නැති කරගෙන නිවැරදිව order එකක් දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. හරි අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලා මේක කරගන්න මුලින්ම Play Store එකෙන් application එකක් ඔයාලගේ phone එකට install කරගෙන ඉන්න ඕන. මම මේ විදිහට මගේ phone එකේ තියෙන Play Store app එක open කරගන්නවා. ඊට පස්සේ Play Store එකේ search bar එකේ island කියලා search කරගන්න ඕන ඔයාලා. මම මේ විදිහට island කියලා search කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන උඩම තියෙන app එක උඩ click කරන්න. හරි ඔයාලට මේ app එක තමයි ඔයාලගේ phone එකට install කරන්න ඕන. මම මෙතන මේ app එක install කරලා තියෙන නිසා install කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ app එක install කරගෙන මෙතනින් open කරගන්න. මම මේ විදිහට open කරගන්නවා. ඔයාලා පළවෙනි වතාවට open කරනවා නම් මේ වගේ එකක් interface එකක් නෙමෙයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මුලින්ම setting වගේක් එනවා හදාගන්න. මම මෙතන ආයි delete කරලා ඔයාලට පෙන්නුවේ නැත්තේ මම මෙතන AliExpress එක install කරලා ඒ AliExpress එකෙන් order එකක් දාලා තියෙන නිසා තමයි මම ඒක ඔයාලට මුලින් ඉඳලා පෙන්නුවේ නැත්තේ. ඒ setting ටික හදාගන්න එච්චර අමාරු නෑ. ඔයාලා install කරගෙන ඒ setting ටික හදාගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලා Google Play Store කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන පොනේ තියෙන කොට්ටක් වගේ තියෙන icon එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව Island app එකේ ඇතුලේ තියෙන Google Play Store එකට තමයි මේ විදිහට load වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට මේකේ මුලින්ම මේ විදිහට නෙමෙයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතන ඔයාලගේ phone එකේ තියෙන email එක දීලා මෙතෙන්ට sign in වෙන්න ඕන. ඔයාලා මෙතෙන්ට අලුතෙන්ම email එකක් හදාගෙන මේකට sign in වෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මේක ඇතුලෙන් AliExpress app එක install කරගන්න. මම මේ විදිහට මේ search bar එක open කරගෙන AliExpress කියලා search කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් AliExpress app එක සාමාන්‍ය විදිහටම install කරගන්න ඕන. මම මෙතන install කරලා තියෙන නිසා install කරගන්න යන්නේ නැහැ. ඔයාලා AliExpress app එක install කරගෙන open කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය විදිහටම ඔයාලා මෙතනින් order එකක් තෝරගෙන ඒ order එක place කරගන්න. මම මේ විදිහට order එකක් තෝරගන්නවා. හරි මම මෙතන එක order එකක් AliExpress එකෙන් දාලා තමයි තියෙන්නේ. ඒක තමයි මෙතන මගේ welcome deals item එහෙම පෙන්වන්නේ නැත්තේ. ඔයාලගේ welcome deal item අනිවාර්යෙන් පෙන්වන්න ඕන. මං කියලා දුන්න විදියට හැදුවනම් ඔයාලා ඊට පස්සේ සාමාන්‍ය විදියටම මේකෙන් order එකක් දාගන්න. එතකොට ඔයාලගේ order unsuccessful error වගේ ඒවා එන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය විදියටම ඔයාලගේ order එක දාගන්න පුළුවන්. හරි අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.